ආයිබෝන් හැමෝටම. ඉතින් අද අපි පොඩි වෙනස් දෙයක් ගැන බලමු. ඔයාලා Gmail පාවිච්චි කරනවනේ. ඉතින් ඔයාලට කවදාද හිතිලා තියෙනවද ඔයාලා Gmail ඇතුළේදී මොනවා හරි සර්ච් කරොත් කොච්චර මැසේජස් ගානක් ඔයාලගේ account එකේ තිබුණත් කොහොමද Gmail ඇතුළේදී ඉක්මනටම ඔයාලට search result එක display වෙන්නේ කියලා. ඉතින් මේ දේ ගැන අද අපි පොඩ්ඩක් තේරෙන විදිහට කතා කරමු. මම පොඩි උදාහරණයක් මුලින්ම පැහැදිලි කරන්නම්. හිතන්න ඔයාලට තියෙන මැසේජස් තුනයි. එකක් I love chocolate, අනිත් එක I love pizza, අනිත් එක chocolate is healthy. එතකොට මේ මැසේජස් තුන විතරක් තියෙනවා ඔයාලගේ inbox එකේ. අපි මොනවා හරි search කරොත් normally සිද්ධ වෙන්නේ හිතන්න අපි දැන් search කරනවා is healthy කියලා. එතකොට normally සිද්ධ වෙන්නේ මේ is healthy කියන වචන දෙක තියෙනවද කියලා බලනවා හැම message එකක් ඇතුළෙම. මේ හැම message එකම scan වෙන්න ඕනේ. එහෙම බලලා තමයි search result එක arrange වෙලා display වෙන්නේ. හරිද? messages තුනක් තියෙන නිසා මෙතනට මහ වෙලාවක් යන්නේ නැහැ. හැබැයි messages ලොකු ගාණක් තීදි මේකට සෑහෙන්න වෙලා යනවා. හරිද? ඉතින් ඒක නිසා මේක ඇත්තටම අපිට practical Gmail ඇතුළේදී පාවිච්චි කරන්න බෑනේ. ඒ හින්දා මෙතනදි මේගොල්ලෝ use කරනවා inverted indexing කියලා concept එකක්. ඇත්තටම මේක Gmail වලදී විතරක් නෙමෙයි Google ලගේ අනිත් products ඇතුළේදී අනිත් companies වල පාවිච්චි වෙන products ඇතුළේදී මේ concept එක use කරගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඇවිල්ලා search කරද්දී use වෙන concept එකක් නෙමෙයි. මේක ඇවිල්ලා data store වෙද්දී save වෙද්දී හරියට organize කරගෙන store කරන්න save කරන්න පාවිච්චි කරන concept එක. inverted indexing මේක ඇවිල්ලා indexing කියන එකේම අනිත් පැත්ත. හරිද? හිතන්න ඔන්න දැන් Gmail එකේ අපි මම අර කිව්ව messages තුන තමයි තියෙන්නේ. මේ messages වල content එක පොඩි පොඩි කොටස් වලට කඩනවා. හරිද? හිතන්නකෝ මේකේ තියෙන වචන ටික මේ content එක පොඩි පොඩි වචන වලට දැන් ඔය වචන වලට කඩනවා කියලා. හරිද? එතකොට unique වචන ටිකක් අපිට හැදෙනවානේ. මෙතන තියෙන messages වලින් I love pizza chocolate is healthy කියලා unique වචන ටිකක් හැදෙනවා. එතකොට මේ එක් එක් වචනේ තියෙන email messages ටික වෙනම list එකක arrange වෙනවා. හරිද? I කියන වචනේ තියෙන email messages ටික මේ ටික. love කියන වචනේ තියෙන email messages ටික මේ ටික. pizza කියන වචනේ තියෙන messages ටික මේ ටික. මේ විදිහට list විදිහට arrange වෙනවා. මේ ටික ගිහිල්ලා save වෙනවා Google ලගේ big table කියන database එකේ. මේක ඇවිල්ලා Google ලා YouTube, Gmail, Google search වලට හදපු NoSQL white column database එක. මේකේ මේ ටික save වෙනවා. දැන් හිතන්න ඔන්න අපි search කරනවා chocolate කියලා. එතකොට ඔන්න chocolate කියන වචනේ තියෙන email messages ටික අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි pizza කියලා search කරමු. ඔන්න දැන් pizza කියන වචනේ තියෙන email messages ටික අපිට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි chocolate pizza කියලා දෙක එකට search කරොත් මේ search result දෙකම chocolate කියන වචනේ තියෙන list මේ email messages ටිකයි pizza කියන වචනේ තියෙන email messages ටිකයි මේ list දෙකම අරගෙන intersection කියන operation එක සිද්ධ වෙලා මේ වචන දෙකම තියෙන messages ටික විතරක් display වෙනවා. ගොඩක් සරලයි. මේ විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ.